රාජස්ස ස්මන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මෝ තිලෝක සරණෝ පරමෝ රසානං ධම්මෝ මහග්ග රතනෝ රතනේසු ලෝකේ ධම්මේ හවේති භව දුක්ඛ විනාශ හේතු ධම්මෝ ධම්මං සමාචරත ජාගරිකානුයුක්තන්ති හැමදෙනාම සාදුකාරයි ශ්‍රද්ධාවන්ත බුදුරජාණන් වහන්සේ සද්ධර්මය දේශනා කරපු ශ්‍රී සද්ධර්මය අප හැමදෙනාටම ගොඩක් වැදගත් වෙනවා. මා සඳහන් කරපු ගාථාවෙන් ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව කියලා දෙනවා. මා මුලින්ම බලාපොරොත්තු වෙනවා ඒ ගාථාවේ තේරුම කියලා දෙන්න. ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ තිලෝක සරණෝ කියන්නේ සත්‍යර්මයේ තමයි තුන් ලෝකේ වාසය කරන සත්‍යයන්ට එකම සරණ පිහිටුවීම. තුන් ලෝකේ කියන්නේ පින්වත්නි ත්‍රිභූමික වෘත්තියක් කියන්නේ. ත්‍රිභූමික වෘත්තියක් කියන්නේ සංසාරයේ ඇදිලා තියෙන කොටස් තුනට. සංසාරයේ ඇදිලා තියෙන කොටස් තුන තමයි කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ලෝක තුන. කාම ලෝක වලට අයිති වෙනවා මනුස්ස ලෝකයයි, දිව්‍ය ලෝක 6යි, සතර අපායයි. මේ 11 තමයි කාම ලෝක කියලා කියන්නේ. රූප ලෝක වලට අයිති වෙන්නේ බ්‍රහ්ම පාරිසත්‍ය ආදී බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. ඒ 16 තමයි මේ රූප ලෝක වලට අයිති වෙන්නේ. අරූප ලෝක වලට අයිති වෙන්නේ ආකාසානංචායතනේ, විඤ්ඤාණංචායතනේ, ආකින්චඤ්ඤායතනේ, නේවසඤ්ඤානාසඤ්ඤායතනේ කියලා ධ්‍යාන 4ක් තියෙනවා. ඒ ධ්‍යාන 4 ලබාගෙන මිය පරලෝ ගිහිල්ලා ඉපදෙන අය ඉපදෙන්නේ බ්‍රහ්ම ලෝකවල. ඒ බ්‍රහ්ම ලෝක 4ට කියන්නේ අරූප කියලා. ඒගොල්ලෝට ශරීරයක් නැති නිසා අරූප කියලා කියනවා. මෙන්න මේ ලෝක තුනේම ලෝක වර්ග තුනේම ජීවත් වෙන සත්‍යයන්ට තමයි මේ සද්ධර්මයේ අවශ්‍ය වෙන්නේ නිවන් අවබෝධ කරගන්න. වෙන කිසිම දෙයක් වෙන කිසිම වගක් නැහැ නිවන් අවබෝධ කරගන්නට මේ සත්‍යයෙන්. මේ සද්ධර්මයේ පිළිපැද්දොත් විතරයි මේ සියලු දෙනාම ඒ නිවන් අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ. ධම්මෝ තිලෝක සරණෝ පරමෝ රසාන. පරමෝ රසාන කියන්නේ ධර්මයේ තමයි මේ ලෝකයේ තියෙන රස අතරින් උතුම්ම රසය. ධම්මෝ
සබ්බ රසං ධම්ම රසෝ ජිනාති කියලා ධම්මපදේ සඳහන් වෙනවා. සියලු රසයන් පරදවා ධර්ම රසයේ දිනයි කියන එක තමයි ඒකේ තේරුම. මේ ලෝකේ රස වර්ග 6ක් තියෙනවා. මිහිරි රස, ඒ කියන්නේ පැණි රස, අමුල් රස, ලුණු රස, කටුක රස, තිත්ත රස, කසට රස කියලා රස වර්ග 6ක් තියෙනවා. මේ රස වර්ග 6 අනුභව කරන්නට මිනිසුන්ට ඇති වෙන්නේ රස තෘෂ්ණාව. මේ රස තෘෂ්ණාව ඇති වෙන්නේ නිවන් මඟ දුරස් වෙනවා. නිවනට තියෙන මඟ දුරස් වුණාම සසර ගමන දිග වෙනවා. මේ ධර්මයේ තියෙන රසය අනුභව කරන්න නිවන් මඟ කෙටි වෙනවා. නිවනට ඉක්මනට ළඟා වෙන්න හැකියාව ලැබෙනවා. ඒක නිසා මේ ලෝකයේ තියෙන රසයන් අතරින් උතුම්ම රසය තමයි ධර්ම රසය. ධම්මෝ මහග්ග රතනෝ රතනේසු ලෝකේ. ධර්මයේ තමයි මේ ලෝකයේ තියෙන රතන කියලා හඳුන්වන ඒව අතරින් උතුම්ම රත්නය කියලා කියනවා. අපි රත්න කියලා කියන්නේ මුතු මණික් ආදී වටින දුර්ලභ දේවල් වලට. මේ සක්විති රජෙක්ට පහළ වන චක්‍ර රත්නය ආදී වස්තු 7කට රත්නය කියලා කියනවා. මේ රත්න අතරින් උතුම්ම රත්න 3ක් තියෙනවා. බුද්ධ රත්නයයි, ධම්ම රත්නයයි, සංඝ රත්නයයි. මේ රත්න 3 ගැන විස්තර කරලා තියෙන ගාථාවක් තියෙනවා. චිත්ති කතං මහග්ගං අතුලං දුර්ලභ දස්සනං අනෝ සත්ත පරිභෝගං රතනං තේන උච්චති කියලා. චිත්ති කතං මහග්ගං කියන්නේ දෙව් මිනිසුන් ආදී දෙව් බඹුන් ආදී සත්‍යයන් විසින් මනෝපිදුම් කරන ගෞරව කරනවා කියන්නේ. අතුල දුර්ලභ මහග්ගං කියලා කියන්නේ මහාර්ග කියන්නේ. ඒ කියන්නේ කිසියකට මිල කරන්න බෑ. මොනා කරනවා මිල කරන්න බෑ. අතුලම් කියන්නේ කිසිම දෙයකට ලෝකයේ තියෙන කිසිම දෙයකට සමාන කරන්නට බෑ කියන්නේ. දුර්ලභ ලස්සන කලාතුරකින් දකින්නට ලැබෙනවා. අපිට කලාතුරකින් දකින්නට ලැබෙනවා. ඒ නිසා තමයි දුර්ලභ දර්ශන කියලා කියන්නේ. අනෝම සත්‍ය පරිභෝගං අලාම සත්‍යයන්. ඒ කියන්නේ අලාම සත්‍යයන් කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා ආදී උතුම් පුද්ගලයන් විසින්, ආර්ය පුද්ගලයන් විසින් පරිහරණය කරන නිසා මේවට අනෝම සත්‍ය පරිභෝගම් කියලා කියනවා. රතන තේන උච්චති. ඒක නිසා මේ රත්න කියලා මේ ත්‍රිවිධ රත්නය හඳුන්වනවා. ඒ නිසා ධර්ම රත්නයත් අපිට උතුම් වෙනවා. ධම්මේ හවේ දුක්ඛ ඉබව දුක්ඛ විනාශ හේතු. ධර්මය තුන් ලෝකේ ජීවත් වන සත්‍යයන්ගේ දුක නැති කරන්නට හේතුවක් වෙනවා. මේ තුන් ලෝකේ ජීවත් වන සත්‍යයන්ට ඇතිවන ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී සියලුම දුක් වලට මේ ධර්මය පිළිසරණක් පිටක් වෙනවා. පටාචාරය තමන් විශ්වාස පුරුෂයන් කියලා ගරු දෙදෙනා කියලා සහෝදරයාත් දෙමෝපියනුත් නැතිලා ඒ දුකින් උමතු වෙලා ඉති බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තමයි පිහිටුනේ. මෙහෙම ධර්මයේ ගොඩක් ස්ථානවල
ධර්මයේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ යහමඟට ගත්ත පිහිට වෙච්ච මිනිස්සු ගොඩක් පුද්ගලයන් ඉන්නවා. ධම්මං සමාචරත ජාගරිකාං යුක්තා. ඒ නිසා හැමදෙනාම විසින් අනිත් බාහිර කටයුතු අතහැරලා දාලා ධර්මයේ පුරුවන් තරම් හැසිරෙන්න ඕනේ, ශ්‍රවණය කරන්න ඕනේ කියලා මේ ගාථාවේ අන්තිම පදයෙන් කියනවා. ඊළඟට ධම්සක්‍රම සූත්‍රයේ මුලින් සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පස්වමහා දේශනා කරනවා දේවේ වික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝචාය කාමේසු කාමසු කල්ලිකාන් යෝගෝ දීනෝ ගම්මෝ සෝතුද්දෙනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝචායං අත්තජිලමතානෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ ඒතේතේ වික්කවේ උපෝවන්තේ අනුපගම්මනතිනවපනකදා තථාගතේ නමි සම්බුද්ධා චක්කුකර විඥානකරණි උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සම්පත්තිති. සිදුහත් කුමාරයා වෙසක් පුන් පොහෝ දවසක ඉපදෙනවා. උප්පත්තියේ වෙසක් පුන් පොහෝ දවසේ ලැබු සිද්ධාර්ථ කුමාරයා ක්‍රමයෙන් වැඩි වියටපත් වෙනවා. මේ සිද්ධාර්ථ කුමාරයාට නම් තබන දිනේදී සුද්ධෝදන මහරජතුමා බමුණෝ 108 දෙනෙක් කැඳවලා ඒ කුමාරයාට නම් තැබීම උත්සවයේ ඉහළින්ම සිද්ධ කරනවා. මේ බමුණෝ 108 දෙනාම කුමාරයාගේ ශරීර ලක්ෂණ බලලා ඉවරලා කියනවා අනිවාර්යයෙන්ම මේ කුමාරයා ශක්තිති රජ වෙනවා. ඒ වුණාට මේ අතරින් හිටපු එක නුවණැති මේ 9 දෙනාට වඩා බාල එක කොණ්ඩඤ්ඤ කියලා නුවණැති බමුණෙක් ඉන්නවා. මේ කොණ්ඩඤ්ඤ බමුණ දකිනවා ශක්තිති රජ කෙනෙක් වෙන්න තිබ්බ සියලුම ලක්ෂණ තිබුණාට එක ලක්ෂණයක් විතරක් වෙනස් කියලා. ඌර්ණ රෝම ධාතුව විරුද්ධ දිශාවට තමයි හැරිලා තිබ්බේ. ඒ නිසා ඒකාන්තයෙන්ම බුදු වෙනවා කියලා මේ කොණ්ඩඤ්ඤ කියන බමුණා සුද්ධෝදන මහරජතුමාට කියනවා. මේ සිද්ධාර්ථ කුමාරයා බුදු වෙන්නේ සතර පෙරණිති දැකලා කියලා. ඒ සතර පෙරණිති මොනවාද කියලා ඔහු දන්නවා. ඒ නිසා සුද්ධෝදන මහරජතුමා පියවර ගන්නවා. මේ නගරේ ඉන්න මහලු අය ලෙඩ රෝග වලින් පීඩිත අය සිද්ධාර්ථ කුමාරයාගේ ඇසට පේන්නේ නැති මානෙකින් සංගවලා තබනවා. ඒ ඔහුගේ හිතේ තිබෙන එකම අභිලාෂය වුණේ තමන්ගේ පුතා ශක්තිති රජභාවයට පත් වෙනවා කියන එක. ඒ වුණාට සිද්ධාර්ථ කුමාරයා රජසපට කැමැත්තක් තිබුණේ මේ ගණපති ප්‍රභු පැලැන්තිය අය කුලහීනයෝ කියලා දුප්පත් මිනිස්සු බොහෝ දෙනෙක් තරහා වෙලා පීඩාවට පත් කරමින් ජීවත් වෙනා දැකපු සිද්ධාර්ථ කුමාරයා බොහොම කලකිරුණා. තමන්ට මොකට පීඩ වෙන්න පුළුවන් කොහොමද කියලා මේ සිද්ධාර්ථ කුමාරයා බාල වයසේ ඉඳලම හිතමින් ඉන්නවා. මෙහෙම කුමාරයා ටික කාලයක් යද්දී වැඩි වියටපත් වෙනවා. පිය රජතුමා කුමාරයාට ශක්තිති රජෙක් වෙන්නට පුළුවන් දිවිගේ නඳවන්න
දිව්‍යයට පත් වෙන නිසා සසර ගනුදෙනුවක් වශයෙන් කොහොම හරි විවාහයක් කරලා දෙද්දී යශෝදරාවම සසර ගනුදෙනුවක් පරිදි විවාහ කරගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් මෙහෙම ටික කාලයක් ගියන් පස්සේ එක දවසක් සිද්ධාර්ථ කුමාරයා උයනට යද්දී දකිනවා එක ඇඟ රැලි වැටිච්ච කොණ්ඩේ සුදු වෙච්ච කුඩු ගැහිලා හැරමිටියේ ඉන්නාන එක මිනිස්සෙක්. ඉපදිච්ච දවස් ඉඳලා වයසක අයව දැකලා නැති නිසා කුමාරයා දැනගෙන හිටියේ නෑ මේ වයසක කෙනෙක් කියලා. චන්න රතාචාර්යගේ මහද්දී රතාචාර්ය කියනවා මේ මහලු පුද්ගලයෙක් කුමරුවනි කියලා. ඒක අහපු සිද්ධාර්ථ කුමාරයා ගොඩක් දුකටපත් වෙනවා. මම කවදා හරි මේ වගේ මහලු වයසටපත් වෙනවා. මහලු වයසටපත් වෙලා ජරාවට ජීර්ණයටපත් වෙනවා කියන නිසා ඒකම සිත්ැවුලේ නැවතත් උයනට යන්න නැතුව මාලිගයට යනවා. ඉතින් මේ සිද්ධාර්ථ කුමාරයා මෙහෙම තවත් දවසක් අය උයන් කෙලියට යද්දී දකින්නවා එක මිනිස්සෙක් ඉදිරි ගාමින් ලෙඩකින් පෙළෙමින් බිම වැතිරලා ඉන්නවා. ඊට පස්සේ එදත් කුමාරයා නැවත මාලිගයට යනවා. තුන්වෙනි දින පිරිසක් හඬා වැළපෙමින් නැස්සක තබාගෙන එක මිනිස්සෙක් රැගෙන යනවා දකින්න. ඒ නාදියේ නැණිච්ච නිසා ਉਹ වරදාන සෝනර දාන්න යන ඥාතිගේ දුකගේ අඬීම කියලා දැනගත්ත කුමාරයා එදින නැවතත් යනවා මාලිගයට. මෙහෙම බොහොම සිත්වලින් ගත කරපු කුමාරයා තවත් එක දවසක් උයනට යද්දී දකින්නවා සාන්ත ගමනින් යන එක වටිනාකමක් නැති කහ වස්ත්‍රයක් පොරවගෙන ඉන්න ඉස භූගාලා යන තාපසයෙක්. මේ තාපසයා දැකලා ගොඩක්ම පැහැදිච්ච කුමාරයා හිතනවා මමත් මේ තාපසයා වගේ තවුස්ලෙස් වෙන සත්‍ය සොයාගෙන යන්න ඕනේ කියලා තීරණයක් ගන්නවා. ඊට පස්සේ තවුසට වන්දනා කරලා තමන්ගේ නාමසුව ආදී පිළිගන්නලා නැවතත් උයනේ ගිහිල්ලා වාඩි වෙලා ඉඳි ඒක පණිවිඩ කරුවෙක් කියනවා යශෝදරා දේවියට දරුවෙක් උපන්නා කියලා කුමාරයාට ගන්නවා. මේ වචනේ ආපු ගමන් කුමාරයාගේ කටින් පිට වෙනවා රාහුල ජාතෝ වන්දනම් ජාතෝ. සියලු බැදී වලින් නිදහසලා නිවන් මාර්ගයේ පිට කුමාරයාට ඒ තමන්ට දරුවෙක් ඉපදුනා කියලා ආපු ගමන් ඒක මහත් බැඳීමක් ලෙස තමයි පෙනුනේ. දැන් මේ පණිවිඩය සුද්ධෝදන මහරජතුමාට සැලකලා පස්සේ සුද්ධෝදන රජතුමා ඉපදිච්ච කුමාරයාට රාහුල කියලා නම තියෙනවා. සිද්ධාර්ථ කුමාරයා තීරණයක් ගන්නවා මම ඉක්මනින්ම පිට වෙලා මාලිගයෙන් රාත්‍රියේ යන්න ඕනේ සත්‍ය සොයාගෙන කියලා. එදින රාත්‍රියේ කුමාරයා සුද්ධෝදන මහරජතුමාට තමන් යන ගමන ගන්නලා අකමැත්තෙන් වුණත් සුද්ධෝදන මහරජතුමා අවසර දුන්නාන් පස්සේ කාන්තක අස්සයා පිටේ නැගිලා චාන්න රතාචාර්යත් සමග පිටත් වෙලා යනවා. ඊට පස්සේ ගඟෙන් එගොඩ වෙලා තමන් පැරලෙන් හිටපු රාජ ආභරණ ගලවලා චන්න අතර දීලා මගුල් කඩුවෙන් විසකේ සිතලා අහසට විසි කරනවා. මේ විසි කරපු කෙස් රොග ශාක්‍ර දේවී රත්තරන් කර්මෝගින් පිළිගෙන ඒ දිව්‍ය ලෝකේ චෛත්‍යයක් හදලා තැන්පත් කරනවා. ඊට පස්සේ ගටිකාර මහ බ්‍රහ්මයා මුණු වටපිරිකර
රැගෙන කසාවතින් සැරසිලා තමන්ගේ රාජ පිළි ආදිය චන්න ඇනුටිට වාර දීලා සිදුවත් කුමාරයා කියනවා ඔබ නැවත මාලිගයට යන්න. තමන්ගේ ස්වාමියාගේ වියෝවෙන් බොහොම කම්පා වෙච්ච කන්තදාස්පයා එතනම ලය පැලීමේ යනවා. මිය ගිහිල්ලා දිව්‍ය ලෝකයේ ඉපදෙනවා. මෙහෙම සිදුවත් තවුසත් සත්‍ය සොයා යන ආරම්භ කරනවා. වරණස් නුවර පසුදින වරණස් නුවර පිළිවිදාට පින්නපාතේ වළඳලා බිම්බිසාර රජතුමාට සිදුවත් තවුසව හම් වෙනවා. ඊට පස්සේ සිදුවත් තවුසට ආරාධනා කරනවා නැවතත් මේ සමග රාජ්‍යයට බුදු වුණාන් පස්සේ ඉස්සෙල්ලාම පැමිණෙන්න කියලා. ඒ ආරාධනාව පිළිගත්ත සිදුවත් තවුසා සයවසක් දුෂ්කර ක්‍රියා කරනවා. මේ දුෂ්කර ක්‍රියා කරද්දී තමන්ගේ අතේ ප්‍රමාණයට වැටෙන ආහාර අනුභව කරනවා. පිටපාතේ වැඩම කරන්නේ ආහාර සොයාගෙන යන්නේ. ඒක නිසා ටික දිනක් යද්දී සිදුවත් තවුස බොහෝම කුස වෙලා බඩ පිටට ඇරෙනවා. මෙහෙම ඉති අන්තිමට මේ දුෂ්කර ක්‍රියාවේ එක කොටසක් තියෙනවා අප්‍රාණික ධානය කියලා. මේ අප්‍රාණික ධානය වඩන්නේ හුස්ම ගන්න නැතුව ගොඩක් වෙලා ඉන්නේ. අනිත් තවුස පිරුවටත් වඩා මේ වෙද්දි බොහෝ දුෂ්කර ක්‍රියා කරලා හිටපු සිදුවත් තවුස බොහොම දුර්වල වෙලා ගියා. ඒ වුණාට වීරය අතහරින්න නැතුව මේ අප්‍රාණික ධානය වඩන්න පටන් ගත්තා. කුස වෙලා හිටපු ශරීරය නිසා හුස්ම ගන්න නතර කරලා බොහෝ වෙලාවක් හිටියන් පස්සේ ඒ වේදනාව දරා ගන්නට බැරුව සිදුවත් තවුසා කලත්තේ දාලා ඇදගෙන වැටෙනවා. ඒ වුණාට වීර්ය අතහරින්න නැතුව මෙහෙම මේ සාය අවුරුද්ද ඉවර වෙනකම් මේ අප්‍රාණික ධානයක් වඩනවා. ඊට පස්සේ සිදුවත් තවුසා තමන්ගේ නිවන් අවබෝධ කරගන්න අවශ්‍ය මාර්ගය මේක නෙමෙයි කියලා දැනගෙන එදා දඹගස්සේවලදී තමන් කුඩා කාලේ වඩපු ආනාපාන සති භාවනාව සිහි කරනවා. මේ ආනාපාන සති භාවනාවෙන් තමන් නිවන් හොයාගන්නට යන්න ඕන මුල්ම මඟ කියලා සිතපු සිදුවත් තවුසා ඊට පෙර ශරීරයේ මදක් හෝ ශක්තිය ලබා ගන්න කියලා පින්නපාතේ වඩිනවා. ඊට පස්සේ ටික ආහාර ගද්දී ශරීරයේ නැවතත් කුස වෙලා තිබෙක නැති වෙලා පිරිපුන් වෙලා භාවනා කිරීමට පුළුවන් තරම් මානසිකත්වයක පහසුවකුත් ඇති වෙනවා. මෙහෙම උන්වහන්සේ උතුම් දසක් පොදාක බුද්ධත්වයට පත් වී වදාරනවා. ඊට පස්සේ සතියක් බොහෝ කාලයක් දුෂ්කර ක්‍රියා කරලා බුද්ධත්වයට භාවනා කරලා විසට පත් වෙලා හිටපු නිසා උන්වහන්සේ සතියක් වාසය කරනවා ශ්‍රීමා බෝධිය අවඩ ප්‍රදේශයේ. පළවෙනි සතිය උන්වහන්සේ බෝධි මූලයේ වද්දපරයන්කේ වැඩ සිටිනවා. දෙවෙනි සතියේදී අනුවිස තමන්ට බුදු වීමට උපකාර කරපු සෙවන දීපු පණ නැති දෙයක් වුණා අසතු බෝධියට උන්වහන්සේ කෘතගුණ දැක්වීමක් ලෙස අනුවිස ලෝචන පූජාව සිද්ධ කරනවා. තුන්වන සතියේ උන්වහන්සේ අනුවිස ලෝචන පූජා කරන ස්ථානයක් ශ්‍රීමා බෝධියත් අතර ප්‍රදේශයේ සක්මන් කරනවා. සතරවන සතියේදී රුවන්ගෙහි රතනාගර ගෙහි වැඩවසමින් උන්වහන්සේ
උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ ගැඹුරු ධර්මයේ වෙන අභිධර්මය මෙනෙහි කරනවා. මෙනෙහි කරද්දී බුදු සිරුරෙන් සවරක් ගන්න බුදුරස් වීදුනා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ මේ පස්වන සතියේ අධිපාල මුදුරුමුල වාසය කරනවා. සයවෙනි සතියේදී උන්වහන්සේ මුචරින්න නාග ධර්මයේ යටතේ භාවනා කරමින් වැඩ සිටිනවා. සත්වන සතියේ උන්වහන්සේ රාජායතන කිරිපොළ මුදුරු ගොමුලට වැඩ කරනවා. මේ උන්වහන්සේ මේ රාජායතන කිරිපොළ මුදුරු වැඩ හිටින් දවස් 49ක් සම්පූර්ණ වුණා පස්සේ 50 වෙනි දවසේ බුදු කෙනෙකුට මේ අග්‍ර දානයක් අග්‍ර භෝජනයක් පිළිගන්නන්නට පෙරම් පුරාගෙන ආපු තපස්සු බලුක කියන වෙළඳ දෙවියෝ දෙදෙනා සහෝදරයෝ දෙදෙනා වෙළඳාම යන ගමන් තමන් සකස් කරගෙන ආපු මී පිටු දාණය බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ඒ පිළිගන්නට උන්වහන්සේට පාත්‍රයක් නොතිබුණු නිසා උන්වහන්සේ කරන්නේ සතරවන දේවතාවෝ උන්වහන්සේට සෛලමය පාත්‍ර 4ක් පූජා කරනවා. උන්වහන්සේ පාත්‍ර 4ක් රැගෙන තනින් තන යාමට නොහැකි නිසා අදිස්ත්‍රාණ ශක්තියෙන් ඒ පාත්‍ර 4ම එක උඩ තියලා එක පාත්‍රයක් වෙනට අදිස්ත්‍රාණ කරනවා. ඒ තනි පාත්‍රයට උන්වහන්සේ නීපිඩු පිළි අරගෙන වළඳනවා. මේ ඉති උන්වහන්සේට සිතුවිල්ලක් පහළ වෙනවා. දුකසේ අවබෝධ කරගත්ත මේ ධර්මය ඉතාම ගැඹුරුයි. මේ කෙලෙස් වලින් වර මේ සත්‍යයන්ට ඒ ධර්මය අවබෝධ කරගන්නට බෑ. ඒ නිසා මට ධර්මයේ දේශනා කිරීමේ පළක් නැහැ කියලා උන්වහන්සේ සිතුවිල්ලක් පහළ වෙනවා. මේ උන්වහන්සේගේ සිතුවිල්ල දැනගත්ත බ්‍රහ්ම ලෝකයේ සිටපු සහම්පති මහා බ්‍රහ්මයා අසිරියකින් උන්වහන්සේ සමීපෙහි පැනී සිටිනවා. පැනී සිටලා උන්වහන්සේට ආරාධනා කරනවා, ස්වාමීනි, මේ ලෝකයේ කෙලෙස් වලින් නඩු කුසල් වඩපු සත්‍යෝ ඉන්නවා. ඔවුන්ට මාර්ගඵල අවබෝධ කරගන්නට හැකි. ඔබ වහන්සේ ධර්මයේ දේශනා නොකළොත් ඔවුන්ට මාර්ගඵල අවබෝධයෙන් පිළිහෙනවා. ඒ නිසා ධර්මයේ දේශනා කරන සේක්වා කියලා ආරාධනා කරනවා. බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනාව පිළිගෙන ප්‍රථමයෙන්ම තමන් වහන්සේ ධර්ම දේශනා කරන්න ඕනේ කාටද කියලා විමසලා බලනවා. එතකොට උන්වහන්සේ දකිනවා උන්වහන්සේට මතක් වෙනවා තමන්ට ප්‍රථමයෙන්ම නිවන අවබෝධ කරගන්නට යන ගමනේදී ඉගැන්වූ ආලාර කාලාම කියන තවුසාව. ඔහු මතක් කළා විමසා බලද්දී ඒ ආලාර කාලාම තවුසා දීපරකෝ ගිහිල්ලා ඔහු ලබා තිබ්බ ඥානයේ අනුව බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා සිටිනවා. ඒ නිසා දෙවනියට ගුරු වෙච්ච උද්දකරාම පුත්ත තවුසා පිළිබඳව විමසා බලනවා. ඒ තවුසා ඊට දිනයකට පෙර මිය පරලෝ ගිහිල්ලා ඔහු බඹලෝ ඉපදිලා සිටිනවා. ඒ නිසා උන්වහන්සේට මතක් වුණේ ඊළඟට තමන් දුෂ්කර ක්‍රියා කරද්දී තමන්ට උපස්ථාන කරමින් වනවාගමන උදව් කරපු පස්වග මහණුන් ගැන. උන්වහන්සේ පස්වග මහණුන් ඒ වෙද්දී වර්ණස්පුර ඉස්පතන මිගදායේ වාසය කරනවා කියලා දැකලා වර්ණස්පුරට තිබ්බ 18 යුතුම් මඟ ඉවලා වර්ණස්පුර ඉස්පතන මිගදායේ සවස් යාමේදී ළඟා වෙනවා. ඒ අතරතුර පොහොව දවසේ උන්වහන්සේ දුර සිට මෙනවා
ක්‍රියා කිරීම අතහැරලා දාලා ආහාර ප්‍රණීත ආහාර ගැනීම පටන් අරගෙන බුද්ධත්වයට පත් වීමට කොහොමද දැන් අපිව සොයාගෙන යනවා. අපි ඔහුට පාදෝණය කරන්න ඕනේ. ඔහුගේ පාසුව පිළිගන්නට ඕනේ. මෙහෙම කියලා කතිකා කරගෙන සිදුහත් තවස පිළිගැනීමට ආසනයක් පනවමු කියලා සිටිනවා. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ එතෙන්ට නම් වෙද්දී ඔවුන්ට කතිකා කරගත් පිළිවෙලට කටයුතු සිදු කරන්නට බැරි වෙනවා. එක්කෙනෙක් පායදෝණය කරන්නට කටයුතු සූදානම් කරනවා. තවත් කෙනෙක් පාසියු පිළිගන්නවා. තවත් කෙනෙක් පාන් සලන්නට පල්ලත්තක් රැගෙන බලාගෙන සිටිනවා. තවත් කෙනෙක් ආසනයක් පනවනවා. එහෙම පාදෝණය කරගෙන ආසනයේ වාඩි වුණාන් පස්සේ තමන්ට සමාන කෙනෙක්ට කතා කරනවා වගේ බුදුරජාණන් වහන්සේට මේ තවුසු කතා කරන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ පස්වල් මහණුන්ට කියනවා මම උතුම් බුද්ධත්වයට පත් වුණා. ඒ නිසා මට සමාන කෙනෙක්ට වගේ කතා කරන්න තිබුණා. ඔබට ඒ නිසා පෞසිද්ධ වීමට හැකි කියලා කියනවා. ඔබ දුෂ්කර ඊට පස්සේ පස්වල් මහණුන් කියනවා ඔබ දුෂ්කර වෘත පිළිම අතහැර දාලා ප්‍රණීත භෝජනයේ වැළඳීම ආදී ප්‍රණීත ලෙස සපපහසු ලෙස ඉදීමට පෙරුණා නේද? එහෙම වෙලා කොහොමද බුද්ධත්වයට පත් වුනේ කියලා සැක බල කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඔබලා සමග මම වනාන්තරයේ බණ භාවනා කරද්දී කවදා හරි මම ලබා නොගත් ඥානයක් ලබා ගත්තා කියලා තියෙනවාද? බොරුවක් කියලා තියෙනවාද කියලා විමසනවා. එතකොට ඔහු පිළිගන්නවා එහෙම බොරුවක් කියලා නැහැ. ඒක නිසා මේ බුද්ධත්වයට පත් වෙලා කියලා වැඳලා සමාව ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මම ඔබලාට ධර්මයේ දේශනා කරන්න පැමිණියේ ඒ නිසා ඒ සඳහා සූදානම් වෙන්න. ඔවුන් සූදානම් වුණාන් පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ධම්සප්ප සූත්‍ර දේශනා කරන්නට පටන් ගන්නවා. මේ වික්කවේ යන්තා මේ මූල චේදෙන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ ලෝකයේ කිසිවෙකුට නොපැමිණිය යුතු අන්ත දෙකක් තියෙනවා. නිවන් සොයාගෙන යන ගමනේදී අන්ත දෙකම නිෂ්ප්‍රයෝජනයි. ඒක එකක් තමයි පුතග්ජන පුද්ගලයන් විසින් පිළිගන්න ලබන කිසිම හරයක් නැති අත්තිලම කාමසුඛාලිකාන යෝගය. අනිත් අන්තය තමයි පුතග්ජනයන් විසින් ගමන් කරන ශරීරයට දුක් දෙන අත්තිලම යෝගය. මේ අන්ත දෙකටම නොපැමිණ නිවන් සොයාගෙන යන පුද්ගලයා ගමන් කළ යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයවත් දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා ආර්ය සත්‍යය කියලා උන්වහන්සේ දේශනා කළා. මේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා ආර්ය සත්‍ය කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ අංගات පිළිපදින පුද්ගලයා නිවන් මාර්ගය ඉක්මනින් අවබෝධ කරගන්නවා. ඒ නිසා ඒ අවබෝධ කරගෙන නිවන් සම්පත් අවබෝධ කරගන්න කියලා උන්වහන්සේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ධම්සප්ප සූත්‍රයේ ඉතුරු කොටසින් දේශනා කොට වදාළා. ඒ නිසා අපදෙනාම ධම්සප්ප සූත්‍ර දේශනාව සත්‍යයනා කරමු. साधु एवं मे सुतं एकं समयं
භගවා වාරාණසියං විහෙරති සිපත්තනේ මිගදායේ తత్ర කෝ භගවා පංචවක්ඛියේ වික්ඛු ආනන්දේසි වේ වික්ඛවේ අන්තා පබ්බිතේන නසේවිතබ්බා යෝජායං කාමේ සුඛාම සුකල්ලිකානු යෝගෝ හිනෝ ධම්මෝ පුතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝජායං අත්ත විරමතානු යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ ඒකේ වික්ඛවේ උපෝ අන්තේ අනුත්තගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති වික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති අයමේව හරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි අයං සාමිත්‍රේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඉදං කෝ බලවි
අනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි උදපාදි ඉදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යන්ති මේ භික්ඛවේ භුක්ඛේ අනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි තංකෝ පරිදං දුක්ඛං නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යං භාවේ තබ්බන්ති භික්ඛවේ උබ්බේ අනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි තංකෝ පරිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යං භාවිතන්ති භික්ඛවේ උබ්බේ අනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි යාවති රච්ඡනේ භික්ඛවේ ඉමේසු චතුසු අරිය සත්‍යේසු ඒවන්ති පරිවට්ටං දාසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි නේවතාවහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මණියා ප්‍රජාය සදේව මනුස්සාය අමුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ පඤ්චඥාසි යතෝ චකෝ මේ භික්ඛවේ ඉමේසු අරිය සත්‍යේසු ඒවන්ති පරිවට්ටං දාසාකාරං යතා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි යතහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මණියා ප්‍රජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ පඤ්චඥාසි ඥානං ච පනමේ දස්සනං උදපාදි අකුප්පාමේ චේතෝ විමුක්තිය නන්ති මායාති නත්ති දානි පුනං භවෝති ඉදනෝ ච භගවාත්තමනා පංචවක්ඛියා භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති ඉමස්මින් ච බණවේයා කරණස්මින් වඤ්ඤමානේ ආයස්නතෝ පුඤ්ඤඤ්ඤස්ස විරජං පීතං ධම්මචක්ඛුං උදපාදි අනකිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මන්ති පවත්ති තේච බණ භගවතා ධම්මචක්කේ බුම්මා දේවා සත්‍ය මනුස්සාවේ
Thank you.
Manusia
වතෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වතෝ කොණ්ඩඤ්ඤෝති ඉති ධම්මායස්මතෝ කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤා කොණ්ඩඤ්ඤෝ වේදනානං අහෝසි ඒතේන සච්ච වච්චේන සබ්බ දුක්ඛං විනස්සතු ඒතේන සච්ච වච්චේන සබ්බ භයෝ විනස්සතු ඒතේන සච්ච වච්චේන සබ්බ රෝගෝ විනස්සතු අදදී ධම්සස්තක සූත්‍ර දේශනාවේ දායකත්වයෙන් දක්වන ලබන්නේ වේදවාදීන ඒ.ඩී.ඒ. ළමරසිංහ මහත්මයා සහ ඒ විතානගේ මහත්මියන් දෙපළ බලාපොරොත්තු ලබන්නේ සමාජීය මිනිහ පරලෝකයේ දෙමව්පියන් ප්‍රදාන කොට ඇති මිය පරලෝකයේ සියලුම ඥාතීන් පින් අනුමෝදන් කිරීම ඒ වගේම දෙවියන්ට පින් අනුමෝදන් කිරීම මේ ධම්සස්තක සූත්‍ර දේශනාව සම්බන්ධ වූ හැම දෙනාටම පවුලේ සියලු දෙනාටම ආශිර්වාදයක් සිද්ධ කිරීමෙන් ආරම්භ ඒ නිසා කල්පනා කරගනිමු මිය පරලෝකයේ දෙමව්පියන් අතුරු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සුඛී ඔවුන්ගේ ආත්මභාවයන් සපෝට් භාවයෙන් පත් වේවා උතුම් නිවනින් සැනසීම ලැබීමට හැකි වේවා කියලා සාදුකාරයක් නමදේවා දෙවියන් පිටින් අනුමෝදන් වූ සියලු දෙනා ආරක්ෂා කරත්වා නමදේවාගේ සියලු යහපත් කර්ම සාර්ථකව භාවයට පත් වේවා කියලා සාදුකාරයක් නමදේවාට පුරුරුවන්ගේ ආශිර්වාදයෙන් සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාදයෙන් සිද්ධ කරනවා වන්දනා කරගන්නු සම්පීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජ